අන්න අපි අද බලමු වැස්ස අපිට හම්බ වෙන්නේ කොහෙන්ද කියලා. අපි හැමෝම වැස්ස ගැන දන්නව නේද? වැස්ස වැහැලා තියෙද්දී ටිකක් සීතලයි. වැස්ස වැඩියෙන් වැහැලා තියෙනකොට ගංගා පිටාර ගලන වෙලාවලුත් තියෙනවා. ඔයාලා දන්නවද? වැස්ස වස්සන්නේ වලාකුළු බබා කියලා. වලාකුළු බබා ලෝකේ හැම තැනකටම සමානව වැස්ස දෙන හොඳ බබෙක්. හැබැයි සමහර අය වැස්සට බනිනකොට වලාකුළු බබාට ටිකක් දුක හිතෙනවා. ඒ වෙලාවට වලාකුළු බබාට ගොඩාක් කීන්ති යනවා. ඒ වෙලාවට තමයි එයා වැඩිපුර වැස්ස වස්සන්නේ. ඒක නිසා වැස්සට බනින්න එපා. වැස්සෙන් තමයි අපිට වතුර ලැබෙන්නේ. ඔන්න ඊළඟ දවසේ වැස්ස වැහිද්දී වලාකුළු බබාව ඔයාලා මතක් කරගන්න ඕනේ, හරිද? අම්මිටයි තාත්තිටයි කියා දෙන්න ඕනේ අපේ වලාකුළු බබා ගැන, හරිද? එහෙනම් මං හෙට එන්නම් තවත් කතාවක් අරගෙන.